ලඝු ගණකවල එකතු කිරීමක් නම් අපි ලියනවා ඒක ගුණ කිරීමක් විදියට. එහෙනම් 50 වැඩි කිරීම 20. හරි සරලයි නේද? ඒ විදිහට තමයි කියන්නේ. ඊට පස්සේ බලමු මෙන්න මේ වගේ ලඝු ගණක එකතු කිරීම සහ අඩු කිරීම සම්බන්ධ ගැටලුවක් සරලවම කොහොමද විසඳන්නේ කියලා. තමයි බලන්න. අපි මේ ගාන දැක්කහම මොකද්ද අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙනවා ලඝු 10 පාදයට 50 එකතු කිරීම ලඝු 10 පාදයට 20 අඩු කිරීම LG1. මොකද්ද මේ කියන්නේ? මට වැරදිලාද? නෑ. වැරදිලා නෙමෙයි. මෙන්න මේ වගේ ප්‍රකාශනයක් පුතා මේ කියන්නේ මොකද්ද මේ? ලඝු 10 පාදයට 1 කියන එක තමයි ඔය ලඝු LG1 කියලා ලියලා තියෙන ඔය මෙන්න මේ ලඝු 10 පාදයට එකේ ලඝු ගණකය කියන එක තමයි ඔය LG1 කියලා නේ තියෙන්නේ. හරි. ඒකට අපි දැනගන්න ඕන LG කියලා තියෙන්නේ ලඝු 10 පාදයට කියන එක. හරි. ඊට පස්සේ අපි දැනගන්න ඕන දැන් ලඝු ගණක එකතු කරද්දි මොකද්ද වෙන්නේ? බලන්න මෙන්න මේ වගේ ප්‍රකාශනයක් දැකලා තියෙනවා. මොකද්ද? ලඝු A පාදයට M එකතු කිරීම ලඝු A පාදයට n කියලා ප්‍රකාශනයක් තිබ්බොත් අපිට මේකම ලියන්න පුළුවන් තමයි ලඝු මේකේ හැම වෙලේම මේ විදිහට අපි ලියන්න නම් පාදය සමාන වෙන්න ඕනේ. හරි? මෙතන ඔයාලට පේනවා A පාදයට පාද සමානයි. හරි. එහෙනම් A පාදයට m වැඩි කිරීම n කියලා අපිට ඔන්න ඔය විදිහට ප්‍රකාශනයක් තියෙනවා. හරි. මෙන්න මේක ඔයාලා දැනගෙන ඉන්න. ඊට පස්සේ ඊට අමතරව ඔයාලා දැනගෙන ඉන්න ඕන මේ විදිහට ප්‍රකාශනයක් සමාන පාද අඩු කිරීමක් විදිහට ලඝු ගණක වලින් අපි ලියන්නේ කොහොමද? කලින් ප්‍රකාශනයේ ගුණ කරා වගේම ඒ පාදයට වරහන් m බෙදීම n. ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ ප්‍රකාශන දෙකක් ඔයාලට ලඝු ගණකවල නීති විදිහට උගන්වනවා. මෙන්න මේ ප්‍රකාශන දෙක දන්නවනම් අපිට මේ ගාන සරලවම විසඳන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ ගාන විසඳන්නේ කියලා. මම ඉස්සෙල්ලා ඔයාලට ප්‍රකාශන දෙකක් කියලා දුන්නා. අන්න ඒ විදිහට අපි දැන් බලනවා මේක කොහොමද ලියන්නේ? ලඝු 10 පාදයට හොඳට බලන්න දැන් එහෙනම් මේ ප්‍රකාශන තුනේම පාද සමානයි. හරි. පාද සමානයි 10. පාද ප්‍රකාශන තුනේම පාද 10යි. හරි. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මෙතන ප්‍රකාශන තුනක් තියෙනවා. ඒ හින්දා අපි වරහණක් දාගන්නවා. පොදුවේ අපි ලඝු 10 කියන එක 10 පාදයට කියන එක ලියාගන්නවා. ඊට පස්සේ කරන්නේ ඉස්සෙල්ලා මොකද තියෙන්නේ? ලඝු 10 පාදයට 50 එකතු කිරීම ලඝු 10 පාදයට 20. එහෙනම් ලඝු ගණකවල එකතු කිරීමක් නම් අපි ලියනවා ඒක ගුණ කිරීමක් විදියට. එහෙනම් 50 වැඩි කිරීම 20. හරි සරලයි නේද? ඒ විදිහට තමයි කියන්නේ. ඊට පස්සේ දැන් මොකද්ද කරන්නේ? ඊට පස්සේ අඩු කිරීම. ලඝු 10 පාදයට පළවෙනි. එකේ ලඝු ගණක. එහෙනම් මොකද්ද කරන්නේ? මේ ප්‍රකාශනය දැන් බෙදීමක් විදියට අර එක කියන එක එනවා. හරි සරලයි. දැන් බලන්න ළමයි. දැන් මොකද්ද මෙතන සුළු කරන්න පුළුවන් අපිට? ලඝු 10 පාදයට 50 20ෙන් වැඩි කරපො. උත්තරේ ගියද? මෙතන ඉන්නේ 50 20 1000යි කියලා එනවා. එතකොට දැන් ඔයාලට පේනවා මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා මොකන්ද? ලඝු ගණක ආශ්‍රයෙන් දුන්නොත් ප්‍රකාශනයක් එක දර්ශකාකාරයෙන් කොහොමද ලියන්නේ කියලා. එහෙනම් ළමයි බලන්න මොකද්ද මෙතන වෙන්නේ? 10 කියන එක එම සංඛ්‍යාව එම කී පාරක් එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලාද මෙන්න මේ 1000 හැදිලා තියෙන්නේ. එහෙනම් මොකද්ද උතන උත්තරේ? 1000 කියන එක මෙතෙන් දෙන්න ඕන 3. ඇයි? 10 තුන්වෙනි බලය සමානයි 1000යි. ඒක තමයි ඔය මෙන්න මේ ලඝු ගණක ප්‍රකාශනයෙන් දක්වන්නේ. එහෙනම් මොකද්ද උත්තරේ? 3යි කියලා උත්තරේ එනවා. හරි සරලයි. මම ඔයාලට කියලා දුන්න විදිය සුපිරිවටම ඔයාලට තේරුණා නම් මෙන්න මේ ගැටලුව හදලා
ඔයාලට එන උත්තරය පහලින් කමෙන්ට් එකක් දාන්න.